ඔන්න ඉතින් අද පොඩි රවුමක් ගහන්න ආවා වැරෙන්ඩ මෝල් එකේ ඉස්සරහ අලුතෙන් මේ වගේ කාට් එකක් දාලා තිබ්බා අයිස්ක්‍රීම් කාට් එක. අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි මෙතන ගොඩක් ඩෙසර්ට්ස් වර්ග තියෙනවා. ඒ කියන්නේ ඩෙසර්ට් කියලා කියන්නේ රුමේනියාවට ආවේනික දේවල්. වෙන වෙන ඩෙසර්ට් නෙමෙයි. ඒ තේ මෙතන මේ දැන් සමයක පටන් අරන් තියෙන. ඉතින් ගොඩක් කලවර මාරම රස්නේ මෙතන සුපිරි අයිස්ක්‍රීම් එකක් තියෙනවා. අපිත් ෆස්ට් ටයිම් තමයි try කරේ. Dois patos, né? Milho, né? Milho. Não, milho, acho. Milho. Meio. Não existe padrão. ලස්සන ගෑල්ලාමක් තමයි හිටියේ. ඉතින් ලස්සන ගෑල්ලාමෙන් ලස්සන අයිස්ක්‍රීම් එකක් තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මම මේක වීඩියෝ කරා. මොකද කිව්වොත් හරිම ලස්සනයි. ඒකෙන් අර මේ අයිස්ක්‍රීම් එන විදිහත් එයාලා ගන්න විදිහත් හරිම වෙනස්. සහ ගොඩාක් හම්බ වෙනවා. ලේ 12යි එකක් උනේ. අපි ගත්තේ මීඩියම් සයිස්. ඔයාලට පොඩි සයිස් ගන්නත් පුළුවන්. ඊට වඩා ලොකු සයිස් ගන්නත් පුළුවන්. ඔයාලට කැමති සයිස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට අයිස්ක්‍රීම් එක දුන්නයි ලස්සන අක්කා. ඊට පස්සේ අපේ මහත්තයා තමයි ඉතින් ඉස්සෙල්ලා මේක ගත්තේ. ඊට පස්සේ තමයි මගේ එක ගත්තේ. අපි ඇත්තටම කාපු රුමේනියාදී කාපු රසම අයිස්ක්‍රීම් එක කිව්වොත් හරි. ඊට පස්සේ අපි මං කකා වාහනේට ගියා. මොකද කිව්වොත් ඒකට අග්ගල් දිය වෙනවා. ඉතින් වාහනේට ගියාන් පස්සේ ඒ ටිකත් මං කාලා ඉවර කරා. බයි.